ආයිබෝවන් ඔගොල්ලෝ දන්නවා ඇති පහුගිය දවස්වල චිත්‍රපටයක් තිරගත වුණා නෙළුම් කුලන. එහෙම නැත්නම් ටෙන්ටිගෝ කියලා. ඉතින් මේ කතාව බලපු අය, ඒ කියන්නේ අහපු අය දන්නවා ඇති මේ කතාව පුරාම දිව ගියේ මේ මියගිය පුද්ගලයෙක්ගේ පුරුෂ ලිංගයක් දිගටම ප්‍රාණවත් වීමේ සිද්ධියක් සම්බන්ධව. ඉතින් අපේ channel එක බලන අයත් අපෙන් අහලා තිබුණා මේක වෙන්න පුළුවන් දෙයක්ද? මොන වගේ ප්‍රශ්නද මේක හරහා එන්න පුළුවන්? ඉතින් සමහරක් වෙලාවට මේක ලිංගික සෞඛ්‍යමය ගැටලුවක්ද කියලාත් අහලා තිබුණා. අද දවසේ මම Sex Ed LK YouTube channel එකේ අද එපිසෝඩ් එකත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ගැන. ඉතින් හැමදාම මතක් කරනවා වගේ මාතෘකාව කතා කරන්න කලින් ඔයාලට පුළුවන් මේ කතා කරන දේවල් ඔයාලගේ දැනුමට වැදගත් වෙනවා කියලා හිතෙනවා නම් අපේ channel එක subscribe කරන්න. ඒ වගේම තමයි ඊට එහා පැත්තේ තියෙන bell button එක ඔබලා අපේ videos එක්ක නිරතුරුවම රැඳිලා ඉන්න. ඉතින් මේ චිත්‍රපටයේ විදිහට මියගිය පුද්ගලයෙක්ගේ ශිෂ්ණය ප්‍රාණවත් වීම කොහොම වුණත් අපි ජීවත් වෙන පුද්ගලයෙක්ගේ මේ විදිහට දිගටම පුරුෂ ලිංගයේ ප්‍රාණවත් වීම සිද්ධ වෙලා තියෙනවා නම් නැත්නම් මේ පුරුෂ ලිංගයේ ප්‍රාණවත් වෙලා දිගටම තියෙනවා නම් ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අපි මේ සංසිද්ධියට වෛද්‍ය විද්‍යාත්මකව කියන්නේ ප්‍රයපිසම් කියලා. මේ විදිහට දිගටම පුරුෂ ලිංගයේ ප්‍රාණවත් වී තිබීම. ඉතින් සමහරක් වෙලාවට මේක බලන් ඉන්න කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් ඒක ප්‍රශ්නයක් නෙවෙයිනේ කියලා. අපි මේ ප්‍රයපිසම් එහෙම නැත්නම් මේ වෛද්‍ය විද්‍යාත්මකව ගැටලුකාරී විදිහට මේ විදිහට දිගටම පුරුෂ ලිංගයේ ප්‍රාණවත් වීම අපි නිර්වචනය කරනවා නම් තවදුරටත් සමහරක් වෙලාවට මේ ලිංගික උත්තේජනයක් නැතුවම මේ විදිහට දිගටම ප්‍රාණවත් වීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම තමයි සමහරක් වෙලාවට අපි දන්නවා ලිංගික උත්තේජනයකට පස්සේ ප්‍රාණවත් වෙලා ශුක්‍රාණු පිට වුණාට පස්සේ එහෙම නැත්නම් සූරතාන්තයටපත් වුණාට පස්සේ මේ ප්‍රාණවත් වීම දිගටම තියෙනවා. අන්න ඒ අවස්ථාවේදී තමයි අපි මේ ප්‍රයපිසම් කියන රෝගී තත්ත්වය එහෙම නැත්නම් මේ වෛද්‍ය විද්‍යාත්මක තත්ත්වය ගැන කතා කරන්නේ. ඉතින් බැලු බැලමට මේක ටිකක් hina යන කාරණයක් වුණාට මේක ටිකක් බරපතල තත්ත්වයක්. අපි වෛද්‍ය විද්‍යාත්මකව ගන්න ඉමර්ජන්සි එකක් එහෙම නැත්නම් හදිසි තත්ත්වයක් කියලාත් මේක හඳුන්වන්න පුළුවන්. ඉතින් අපි මුලින් ඉගෙන ගමු මොන වගේ අවස්ථාවලදීද ඒ වගේම තමයි මොන වගේ ක්‍රියාවලීන් හින්දාද මේ විදිහට දිගටම පුරුෂ ලිංගය ප්‍රාණවත් වෙලා තියෙන්නේ කියලා. අද කතා කරන මේ ප්‍රයපිසම් කියන තත්ත්වය අපි වෛද්‍ය විද්‍යාත්මකව කොටස් දෙකකට බෙදනවා. ප්‍රයපිසම් වල පළවෙනි වර්ගය එහෙම නැත්නම් මේ low flow ප්‍රයපිසම් එහෙම නැත්නම් ischemic ප්‍රයපිසම් කියන එකේදී වෙන්නේ මේ පුරුෂ ලිංගයට එන රුධිරය නැවත ආපසු ගලා නොයෑම. ඉතින් ඒක වෙන්න පුළුවන් හේතු ගොඩක් තියෙනවා. අපි බහුලවම දකින හේතුව තමයි මේ ලිංගික උත්තේජනය සඳහා ගන්න ඖෂධ අධිමාත්‍රාවෙන් ලබා ගැනීම. ඒ වගේම තමයි අපි දන්නවා ගොඩාක් වෙලාවට මේ මත්ද්‍රව්‍ය හින්දාත් මෙවැනි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් කොකේන් වගේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරනකොට ඒ මත්ද්‍රව්‍ය භාවිතයෙන් පස්සේ මේ වගේ ප්‍රයපිසම් තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි සමහරක් වෙලාවට ඔයාලා අහලත් නැතුව ඇති යම් යම් පිළිකා තත්ත්ව. ඒ වගේම තමයි මේ රුධිරයේ සමහරක් වෙලාවට මේ ඝනවීම වගේ තත්ත්වයන් හින්දාත් මේ විදිහේ ප්‍රයපිසම් තත්ත්වයක් ඇති වෙන්නට පුළුවන්. මේකේ තියෙන හානිකර තත්ත්වය තමයි මේ විදිහට මේ low flow ප්‍රයපිසම් එකක් නැත්නම් අර පුරුෂ ලිංගයේ ඇතුලේ මේ රුධිරයේ හිරවීම හින්දා සමහරක් වෙලාවට ටික වෙලාවක් යද්දී මේ රුධිරයේ තියෙන ඔක්සිජන් සාන්ද්‍රණය අඩු වෙලා මේ පටක වලට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. ඉතින් එහිදී මේ පටික මැරෙන්නත් පුළුවන්. ඒක හින්දා තමයි අපි කියන්නේ මේ දීර්ඝ කාලයක් මේ විදිහට අඩු ඔක්සිජන් සාන්ද්‍රණයක් සහිතව මේ රුධිරය රැඳීම හින්දා මේ පටක මැරී ගිහිල්ලා මේ පුරුෂ ලිංගයේ පටක වලට ස්ථිර වශයෙන් හානි සිද්ධ වෙන්න පුළුවන්. ඒක හින්දා සාමාන්‍යයෙන් පැය 6ක් වගේ ඇතුළත මේ වගේ තත්ත්වයක් තියෙනවා නම් ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වෙලා ඒ සඳහා ප්‍රතිකාර කරවගෙන මේ තියෙන තත්ත්වය මගහරවා ගන්නට අවශ්‍ය වෙනවා. එහෙම නැති වුණොත් ඇත්තටම ස්ථිර වශයෙන් වෙන හානි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි පුරුෂ ලිංගයේ ප්‍රාණවත් වීමේ ඉදිරියේදී ඇති වෙන්න පුළුවන් ගැටලු රාශියක් ඇති වෙන්නත් හැකියාවක් තියෙනවා. මේකේ දෙවෙනි කාණ්ඩය තමයි high flow ප්‍රයපිසම් කියන්නේ. ඉතින් මේ high flow ප්‍රයපිසම් කියන එක අර මම කලින් කතා කරපු ischemic ප්‍රයපිසම් එහෙම නැත්නම් මේ අඩු ඔක්සිජන් සාන්ද්‍රණයක් ඇති කරන්න පුළුවන් ප්‍රයපිසම් තත්ත්වයට වඩා ඇත්තටම හානිකර තත්ත්වයන් ගත්තොත් අපි අඩු තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට මේ රුධිර නාල බිඳී යාමක් සිද්ධ වුණොත් අපි ගොඩාක් වෙලාවට දකින්නේ හදිසි අනතුරු විශේෂයෙන් මේ පෙරිනියල් රීජන් එකේ එහෙම නැත්නම් මේ කකුල් අතර ප්‍රදේශයේ එහෙම නැත්නම් පුරුෂ ලිංගයේ ආශ්‍රිත ප්‍රදේශයට වෙන අනතුරු හින්දා මේ වගේ තත්ත්වයක් ඇති වෙන්නට පුළුවන්. කොහොම වුණත් මේ වගේ අනතුරක් ඇති වුණත් මම කලින් කතා කරපු විදිහේ හේතුවක් හින්දා අර මම කියන ඉස්කීමික් ප්‍රයපිසම් එකක් ආවත් කෙනෙක් මේ ප්‍රාණවත් වීම දිගටම තියෙනවා නම් මේක වේදනාකාරී තත්ත්වයක්. ගොඩක් වෙලාවට වෛද්‍ය ප්‍රතිකාර වලට ඉක්මනින් යොමු වෙන්නට අවශ්‍යයි. අපි දන්නවා ගොඩක් වෙලාවට
ලැජ්ජාව හින්දා මේ වගේ දේවල් වලට ප්‍රතිකාර ගන්න යන්නේ නැහැ. ඒ වගේ තමයි ඊට පස්සේ ප්‍රශ්න ඇති වෙයි කියලා හිතාගෙන මේ වගේ දේවල් වලට ප්‍රතිකාර ගන්න යන්නේ නැහැ. හැබැයි එහෙම කරන්නට අවශ්‍ය නැහැ. අපි හැමදේම අපේ සෞඛ්‍යමය ගැටලු විදියට සලකලා ඒ වගේ අවස්ථාවකදී ප්‍රතිකාර ගැනීම අවශ්‍ය වෙනවා. මොකද මම කලින් කිව්වා වගේ මේක තමන්ගේ නිදංගත රෝගයක ලක්ෂණයක් වෙන්නත් පුළුවන්. විශේෂයෙන් පිළිකා වර්ග ඒ වගේම තමයි රුධිරය ඝනවීමේ තත්ත්වයක් වෙන්නත් පුළුවන්. සහ එවැනි තත්ත්වයන් ඊට පස්සේ අපිට සෞඛ්‍ය තර්ජනයක් අතින් ගත්තම වැඩි තත්ත්වයක් ඇති කරන්නටත් පුළුවන්. ඒක හින්දා වහාම මේ සම්බන්ධයෙන් ප්‍රතිකාර ගැනීම වැදගත් වෙනවා. හොඳයි එහෙනම් අද දවසේ ඇත්තටම කතා කරේ අපි මේ පුරුෂ ලිංගයේ ප්‍රාණවත් වීම වැඩි කාලයක් තිබීම හින්දා එන්න පුළුවන් ප්‍රශ්නයක් ගැන. ඉතින් අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ මේ අප්‍රාණිකත්වයේ ඒ වගේ සම්බන්ධ දේවල්. ඇත්තටම මේක වැඩි වුණත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කියලා මම හිතන්නේ අද වැඩසටහන බලාගෙන හිටියනම් ඔයගලන්ට මම හිතන්නේ ඒක තේරුම් යන්න ඇති. ඉතින් මේ වගේ කරුණු කාරණා ගැන අපි Sexedel YouTube හරහා ඔගොල්ලන්ව දැනුවත් කරනවා. ඒ වගේම තමයි ඔයාලගේ තියෙන ලිංගික ගැටලු. ඉතින් අද දවසේත් මාතෘකාව අපි තෝරගත්තේ ඒ වගේ අපිට ආපු ප්‍රශ්නයක් සම්බන්ධයෙන් විශේෂයෙන් චිත්‍රපටය සම්බන්ධයෙන් අහපු ප්‍රශ්නය ගැන. ඒ වගේ ප්‍රශ්න ඔයගලන්ට යොමු කරන්න පුළුවන් අපේ Facebook page එක තියෙනවා. ඒ වගේම තමයි මේ පහලින් තියෙන WhatsApp number එක හරහා ඔයගලන්ට පුළුවන් ඔයාලගේ පෞද්ගලික ලිංගික ගැටලුව පවා අපිට යොමු කරලා ඉතා රහසිගතව ඒ වගේම තමයි පුද්ගලිකත්වය ආරක්ෂා කරගෙන පිළිතුරු ලබා ගන්න. අද දවසේ අපි කතා කරපු මාතෘකාවෙන් අද අපි සමුගන්නවා. ඒ වගේම තමයි මේ වගේ අලුත් මාතෘකාවක් එක්ක තවත් දවසක හමු වෙනකන් ඔබ සැමට සුබ දවසක්.